Yeah, you're right. Very beautiful. ඈ කුණු වතුර වලින් අපි කට්ටිය වැටෙන්න ගිහලා නාව නේද? අපේ අම්මා මේ උණු වතුරේ පීන නාලකට පුදුම ජොලියක් දෙනවා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. මේ උණු වතුර පැන්න නාගන්න. අනේ තියෙන ලෙඩ සේරම නැති කරගන්න. හරිද? අයියෝ මිස්ටර් ජෝන් එනම් ඔය මහත්තුරු ගිහිල්ලා උණු වතුරේ නාගන්නකෝ. මං විනාඩියක් ගාලා එන්නග. අද කියන්නකො මේකෙන් නෑම කොහොමද ලෙඩ හොද වෙන්නේ අයියෝ කියලා. මෙයා කොහෙන්ද ආවේ? උණු වතුර ලෙඩක් කියලා කියන්නේ ස්වාභාවික පෝෂක වර්ග තියෙන තැනක් නේ. එක එක විදිහේ බෙහෙත් වර්ග තියෙනවා එකේ. මේක ස්වභාවයෙන් ලැබුණ දායකයක්. අන්න ඒ හින්දායි මේවා එක එක තැන් වලින් මතුවෙන්නේ. අනික මේ උණු බිය උල්පතින් නාගත්ත පස්සේ මොන විදිහාසනේ ප්‍රතිමුණත් හොද වෙනවා. ඕගොල්ලෝ සේරම ටිකට් අරගන්නකෝ. ඊට පස්සේ හොදට නාගන්න. හරි මෙහෙටකෝ. මෙහාට ඇවිල්ලා නිදාසේ කතා කරමු එන්න. මේ ඉන්න මිනිස්සුන්වත් අන්නක ජොබ් එකක් පටන් අරගෙන නේද? අයියෝ මම මේ උණුදී උල්පත් එක්කනේ බිස්නස් එක කරන්නේ. මම දැන් පිළිසිදු බිස්නස් එකක් කරන්නේ. පිළිසිදු බලන්නකෝ මං අරගෙන ඉන්නේ සුදුනේ. මඩේ කොලා ඔයා ඔය පිරිසිදුයි හොඳයි කියන වචන හදවතින්මද කියන්නේ කියලා කියනවකෝ. මොන දේ උනත් ඉතින් හොරෙක් කියන දේවල් විශ්වාස කරන්න බෑනේ. හොරේ ඉතින් වචනේ කියන්නේ මේක පොලිසියට කියනවා කියලා. මං කියන දේ හරි නේද පාටියෝ? හැමදාම ඔය කරේ මිනිස්සුන්ව රවට්ටන එක විතරයි. ඇට පෙන්නත් වතුර බිමින් යනවනේ. කවදාවත් නෑ නේද ආ? අයියෝ ෂූටින් මාටින් ඔහෙලා මං ගැන වැරදි කියන එක නවත්තන්නකෝ. වැඩ යන්න. ඊට නිදාසේ නාගන්න. යන්න. ඕගොල්ලන්ට සේරම නොමිලේ. හිතා ගන්නකො නොමිලේ කියලා. අපේ නවනාගෙන කට්ටියට නොමිලේ. අපේ අම්මා චෝන් ඔයා කියන හින්දා අපි ගිහලා නාගන්නම් ඒ වුණාට හිත කියනවා කළු කපුට කවදාවත් සුදු වෙන්නේ නෑ බෝල් ගහේ දළු වෙන්නේ නෑ කියලා කැරන්ඩියට අගන්නේ නෑ කියලා කතාවක් තියෙනවනේ අනේ මොකටද ඔය එක කතා කියවන්නේ මට අපහාස කරන්නනේ ඔයා කියන්නේ යන්න කියලා නාගන්න මගෙන් ඈත්ලා ඉන්නකෝ අප්පා Adik drama ya. Loka aneh mantan memang ඔයාව දැක්කම මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. අත්තම කියනවා නම් ඔයා බූටියක් දැකලා මෙතෙන්ට ඇවිල්ලා වගේ. ගවි කියන්නේ මමයි. මේ අප්පුඩි ගහන්න විතරයි තේරුණාද? නැත්තම් ඒක කම්බුල් පාරයි දෙන්නේ. පිස්සි වෙලා ගියා. ඔයා මාර වස්සන කවියක් නෑ නේ කිව්වේ. ඔය කවිය අමතක කරනවා. අර සූටියයි මාටියයි මෙහෙට ඇවිල්ලා අර මොනිටරෙන් ගිහලා බලනවා. අර ඒගොල්ලෝ විනෝද වෙවි නාන හැටි විතරයි. මගේ රාසෙලි වෙන්න යන්නේ. මට පුළුවන්කමක් තිබුණා නම් මම උස්තාද්දව උපරමයට වැඩි කරනවා. පිටර තම්බනවා වගේ තම්බනවා කට්ටිය. ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? උස්තාද්දව වැඩි කරලා කට්ටිය උණු වතුරෙන් නාවල ගමුකො ලොක්කා. මේ වතුරෙන් දෙන්නම රස්නේ වැඩි වෙනව නේද? මට නම් එහෙම එකක් දැනෙනවා. Miriam bocah, dalo. Ayo, pinjam mana deh, ama. Ayo. මේක ගෝලි උණුසුම මේක ගෝලි උණුසුමත් එක්ක වෙච්ච දෙයක් මං චෙක් කරන්නම්
ඔයාලා දෙන්න මොනවද අර කරලා තියන්නේ ඈ? වතුරේ රස්නේ ඔච්චරට වැඩි උනේ කොහමද? ලොක්කා ඔයාමනේ ඉතින් කිව්වේ. ඔයාට පුළුවන්කමක් තිබ්බනම් උණු වතුරේ නාවලා ඒ ගොඩාම ගන්නද කියලා. ඒකට කිව්වා නේද පොඩි හොරෝ. අව ගොඩක් පිරිසුනානවා. හැමෝම වතුර උණු වැඩි හින්දා පිච්චෙනවා. තෙල් අන්න එක අඩු කරලා දානවා. හරි ලොක්කා අපි එක කරන්නකෝ. ඕ හරි මං හොයලා බැලුවා. මෙහෙ විතරයි එහෙම වෙලා තියෙන්නේ. වෙන කොහෙවත් මෙහෙම වෙලා නැහැ. දැන් ඔය මහත්තයෝ පොඩ්ඩක් අල්ලලා බලන්නකෝ. වතුරේ උෂ්ණත්වය හරි ගිහිල්ලා නැද්ද කියලා. ඔව් දැන් වතුර හරි ගිහිල්ලා වගේ. ඇත්තම කතාව මේකයි. සමහර වෙලාවට ගෝලි උණුසුම හින්දා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ නිදාසේ නාගන්න නිදාසේ. කාට හරි අපහසුතාවයක් සිද්ධ වුණා නම් එයාගේ ටිකට් එකේ ලල්ලියට ආපහු හම්බ වෙනවා. බය වෙන්න එපා. සාමාන්‍යයෙන් උණු වතුරේ ඉඳක වතුර මෙච්චර රස්නේ වෙන්න බෑ. මේක මොකක් හරි අවුලක් තියෙනවා වගේ පේන්නේ මට. මේක මොකද කරන්නේ? මේ ලොකෝරයි පොඩි කරයි මොකක් හරි ජරමලෙන් කරලා තියාපහු. මට නම් 100%ක්ම විශ්වාසයි. මේකේ මොකක් හරි මගෝඩියක් තියෙනවා. මගේ බිස්නස් එක නවත්තන්න හදන්නේ. මාව හිරේට යවන්න හදන්නේ. මම මුස්තත් හරි ගන්න. ප්‍රාතිහාර්යයක් සිද්ධ වුණා. මේ වගේ දෙයක් අවුරුදු 10 ගානකට පස්සේ වෙලා තියෙන්නේ. එක පාට වතුරේ රස්නේ වැඩි වුණා. ඊට පස්සේ එක පාටම සීතල වුණා. මේක ඇත්තටම දාගන්න බැරි ප්‍රාතිහාර්යයක්. හැමෝටම ටිකට් එකෙන් භාගයක් ආපහු දෙනවා. මට ඇත්තටම සතුටුයි මේ වෙච්ච දේට. මිනිස්සුම ගොනාටන් දෙන හැටි මං කිව්වේ මේකේ අවුලක් තියෙනවා කියලා. අපි ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මෙතන ගහන ඩිලිට් මාල් එක කියලා. යමු එමෙයිට ගිහින් ඇතුළට රින්ගලා බලමු. මොකද සද්දේ? අනේ වාටිය ඔයා වතුර ගොඩක් රස්නේනේ. ඒ කියන්නේ බටෙන් ගොඩක් රස්නේ. එතකොට මොනවද මෙතන තියෙන මැෂින්? මොනවද ඒවා ගෙරෙන්නේ? මෙච්චර ගොඩක් මොනවද තියෙන්නේ කියලා. ඒයි කරලා තියෙන්නේ වතුරේ උෂ්ණත්වය පාලනය කරන්න. මෙන්න මේ සේරම අන්නර බඩේ උඩින් ඉන්නන්න. අදට මම ඔයලා වතාරින්නේ නෑ තමයි. ඔයලා මට මුතුම කරදරයක් වෙලා තියෙන දේ මත. මට නම නගරේ මුත් කරන්න දෙන්නෙත් නෑ. මෙහෙත් එහෙමයි. එහෙත් එහෙමයි. කොහෙත් එහෙමයි. මට මොනවද කරන්න දෙන්නේ නෑ. තමයි පොන්නේ. තමයි ජෝන්නේ. අදට මම ඔයලට නියම පාඩමක් වඩනවා. ඔයලා ඒක ජීවිත කාලවලක තියාගන්න ඕනේ. Pakai beret di dada ni. Pakai beret di dada ni. අනේ මොකද්ද මෙතන උනේ? මොකද්ද මෙතන වෙන්නේ කියන්නකෝ. උඩ බලන්නකො එතකොට ඕගොල්ලන්ට තේරෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මහත්තුරුනේ මෙතන කිසිම උණුදිය උල්පතක් ඇත්තේ නෑ. මේ ජෝනගේ හොර වැඩක්. මෙයා තමයි නව නගරේ ඉන්න ලොකුම හොරා. ජෝන බටේකින් වතුර ටික ගඟේ වතුර මේකට ගන්නවා. අරගෙන ඉවරලා ඇතුලේ තියෙන මැෂින් එකකින් බොයිලර් එකකින් ඒක රත් කරනවා.
රත් කරලා තමයි මෙතන පොකුණට එවන්නේ. තනිකර බොරුවක් මගොඩියක් මේ කරන්නේ මේ අපිව අන්ජනයක. අපි ඉතින් ගොනා කෑන්ද. අනේ අහිංසක මට සමා වෙන්න. ඔය අපේ වෙන බෝඩෙන් දුවන්නේ.